අයිබෝවන් අපි බලන අහන නරඹන සියලු දෙනාට අද අපි ඇවිත් ඉන්නේ නිව්සීලන්ත වල තියෙන ඉතාම ලස්සන වගේම වැදගත් ස්ථානයකට. මේක තමයි බ්ලූ ස්ප්‍රින් කියලා පොදුවේ සංචාරකයන් හඳුනා ගන්න ස්ථානයේ ආරම්භක ස්ථානය. ඉතින් සංචාරකයන් අතර මේ බ්ලූ ස්ප්‍රින් කියන නම ප්‍රසිද්ධ වුණත් නිල වශයෙන් මේක නම් වෙන්නේ ටේ වයිහව් වෝකින් ට්‍රේල් විදිහට. එහෙම නැත්නම් ටේ පූනා විදිහට නිල වශයෙන් මේක නම් වෙනවා. ඉතින් මේක තියෙන පිහිටන ලොකේෂන් එක මම තිරේ දිස්වෙන්න සලස්වන්නම්. එතකොට නිව්සීලන්ත වල ඉන්න ඔයාලට මේ තැනට යන්න පහසු වෙනවා. වගේම නිව්සීලන්ත වලට එන්න හිතාගෙන ඉන්න ඔයාලටත් මේ තැනට ගිහිල්ලා මේ අත්දැකීම ලබා ගන්න පහසුවක් වෙයි. ඉතින් මේ ස්ථානය ගැන වැදගත් වගේම ඊටාම රසවත් විස්තර ටිකක් ඔයාලත් එක්ක කතා කරන්න තියෙනවා. අපි ඉදිරියට යන ගමන් ඒ විස්තර ටික අපි කතා කරමු. පළවෙනි දේ තමයි මේ දැක්ක ගමන් හිත ඇදිලා යන මේ නිල් කැටයට තියෙන වතුර ටික. කොහොමද මේ නිල් පාට උනේ? සමහර තැන් මට හම්බුණා නිල් පාට දාලා වගේ නිල් කැටයට තියෙන වතුර. ඉතින් මට මේක ඇත්තටම පුදුම සහගතයි. ඒක නිසා මම මේක ගැන තොරතුරු ටිකක් හොයලා බැලුවා. මේ තොරතුරු හොයනකොට මට දැනගන්න ලැබුණේ මේ ආලෝකය අවශෝෂණය කරන කුඩා අංශු සහ ද්‍රව්‍ය ඉතා අඩුවෙන් මේ වතුරේ පිහිටනවා කියන එක. අන්න ඒක නිසාම අපිට මේ වතුර නිල් පාටට බලා ගන්න පුළුවන්. වගේම මේ වතුර ඇතුළ තියෙන මත්ස්‍යයන්, ඒ වගේම ජලජ පැලෑටි සහ ඇතුළේ තියෙන වැලි ස්තරය, මේ සියලුම දේ තාම පැහැදිලිව කණ්ණාඩියකින් බලනවා වගේ පැහැදිලිව අපිට පේනවා. ඉතින් ඒකට හේතුව මේ ජලයේ අර ආලෝකය අවශෝෂණය කරගන්න අංශු සහ ද්‍රව්‍ය බොහොමත් අඩුකම. ඉතින් ඊළඟ කාරණය තමයි කොහොමද මේ අංශු අඩු වෙන්නේ? කොහොමද මේ ද්‍රව්‍ය අඩු වෙන්නේ? මේක ගැන හොයනකොට මට තොරතුරු ලැබුණා. මේ තැනට වතුර එන්න පටන් ගන්නේ මමාකු ප්ලැටෝ කියන ප්‍රදේශයෙන්. ඒ කියන්නේ මමාකු සානුවෙන් තමයි මේ ජලය එන්න පටන් ගන්නෙ. මේ ජලය මමාකු සානුවෙන් ඇතුළු වෙලා මේ බ්ලූ ස්ප්‍රින් කියන ප්‍රදේශයෙන් එළියට එන්න අවුරුදු 50ක් 100ක් අතර කාලයක් ගත වෙනවා. ඒක හරිම පුදුම සහගත සිද්ධියක්. හරිම පුදුමයගෙන දෙන කාරණයක්. අවුරුදු 50ක් 100ක් අතර කාලයක් භූගතව මේ මමාකු සානුවෙන් ඇතුළු වන ජලය මේ බ්ලූ ස්ප්‍රින් ප්‍රදේශයට එනවා. ඇවිල්ලා ඒ බ්ලූ ස්ප්‍රින් ප්‍රදේශයෙන් එළියට එන්නේ අවුරුදු 50කට පස්සේ. එහෙනම් අද මම මේ දකින්න වතුර මම මේ ලෝකේ එළිය දකින්නත් කලින් ඇතුල් වුණු වතුර නේද කියලා මට හිතෙනකොට ඒ දැනෙන හැඟීම ඇත්තටම වචන වලට පෙරලන්න මං ගාව වචන නැහැ. ඉතින් මේ අත්දැකීම විඳින්න මේ ස්ථානයට එන්න ඇවිල්ලා බලන්න ජීවිතේට එකපාරක් අපිට ලැබෙන වරමක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වරම ඊටාම හොඳින් භුක්ති විඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. බ්ලූ ස්ප්‍රින් ප්‍රදේශයෙන් ජලය අවුරුදු 50කින් එළියට ආවත් මේ බ්ලූ ස්ප්‍රින් එකෙන් වතුර විනාඩියකට කියුබික් මීටර් 42ක් පමණ ගලාගෙන එන බවට තොරතුරු සඳහන් වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි පැයකට ආසන්නව ගත්තොත් පැයකට ලීටර් මිලියන 2.5ක් විතර වෙනවා. මේකේ වතුරේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් අවුරුද්ද පුරාවට බොහෝ දුරට ස්ථාවර වෙනවා කියන තොරතුරු තමයි මට දැනගන්න ලැබුණේ. ඒක සෙල්සියස් අංශක
11ක් පමණ අගයක් ගන්නවා කියන එක සඳහන් වෙනවා. ඉතින් මේ වෝක් එක සාමාන්‍යයෙන් එක පැත්තකට කිලෝමීටර් 4.7ක් වගේ විහිදෙනවා. ඒක ගමන් කරන්න සාමාන්‍යයෙන් පැය එකමාරක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් අපි යන්නයි එන්නයි පැය එකමාර දාලා දැම්මොත් පැය 3ක් මේ සංචාරයට කාලය ගත වෙනවා. මේක ඇත්තටම දේශීය වෘක්ෂලතා පිහිටන තෙත්බිම් කලාපයක්. ඉතින් අද වෙනකොට මේකට තියෙන අධික සංචාරක ආකර්ෂණය නිසාම අධික සංචාරක පිරිසක් මෙතෙන්ට පැමිණෙනවා. ඒ වගේමයි මේ සංචාරකයින්ගේ පවතින අහිතකර ක්‍රියාකාරකම් නිසා, පරිසර අහිතකර ක්‍රියාකාරකම් නිසා මේ වෙනකොට මේ පරිසරයට අහිතකර තත්වයන්, අහිතකර පරිසර තත්වයන් ඇති වෙලා තියෙනවා කියන එක මේ රජය අවබෝධ කරගෙන තියෙනවා සහ එයාලට තොරතුරු ලැබිලා තියෙනවා. ඒක නිසාම මේ ප්‍රදේශය සංරක්ෂණය කිරීමේ විශේෂිත වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙන වතුර ඩ්‍රින්කින් වෝටර් සෝස් එකක් විදිහට භාවිතා කරනවා, පිරිසිදු කරලා භාවිතා කරනවා. ඒ වගේමයි මේ පිරිසිදු කරපු වතුර බෝතල් විදිහට මෙයාලා භාවිතා කරනවා. ඉතින් මේක තමයි මේක ආශ්‍රිතව මට ඔයාලට එක්ක බෙදා ගන්න ඕන කාරණා. ඒ වගේම මට මේ වතුර ටික දකිනකොට ලංකාවේ මේ වෙනකොට ප්‍රසිද්ධියක් ලබලා තියෙන නිල්දිය පොකුණ. ඉතින් මේ නිල්දිය පොකුණත් මේ වගේම ක්‍රියාදාමයක උපතක් නේද කියන දේ මට හැඟෙනවා. මොකද අවුරුදු බරගානක භූගත ජලය පැමිණිලා අවුරුදු විශාල ප්‍රමාණයක්, අවුරුදු සමහර විට 100 වෙන්න පුළුවන්, 150 වෙන්න පුළුවන්, මේ වගේ අවුරුදු විශාල ප්‍රමාණයක් භූගතව පැමිණිලා එක තැනක එක්රැක්සුණු ජලය ඒ නිල්දිය පොකුණේ තියෙනවා වෙන්න පුළුවන්. ඒක නිසාම එහි ආලෝකය අවශෝෂණය කරගන්න ද්‍රව්‍ය අවම වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඒක මහඟු සම්පතක් නේද අපේ රටට? සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීමට හොඳ අවස්ථාවක් නේද? ඒකත් අපේ රටට සුබදායී විදිහට භාවිතා කරන්න පුළුවන් ස්ථානයක් නේද කියන දේ මගේ ඔළුවට ආවා. ඒ වගේමයි හැබැයි මේ ස්ථානවලට පැමිණෙන සංචාරකයන් විධිමත්ව යම්කිසි ක්‍රමයකට පරිසර හිතකාමී ලෙස හසුරුවන්නේ කොහොමද කියන වැඩසටහන් ඒ ස්ථානවලත් ක්‍රියාත්මක විය යුතුයි. ඒකයි විය යුත්තේ. ඉතින් මේ පණිවිඩයත් මම මේ විදිහට සටහන් කරන ගමන් මේ සුන්දර දසුන් පෙළේ නිමාව ඔයාලට ගේන්න සූදානම් වෙනවා. එහෙනම් ආය සුන්දර දවසක සුන්දර ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනකන් ඔයාලා සියලු දෙනාගේම ජීවිත සුබ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මම ඔයාලගෙන් සමුගන්නවා.